නම් මේ කතාව උනේ. උඹයි නෑ ලක්ෂ්මී මම වල්ල ගන්න කපි. ගිහිල්ලා මං පෙට්ටකම් පොජ්ජ වහුම් කරනවා. මං දැක්කන් වෙන්නේ නැහැ කිව්වේ. මං දැක්ක මේක මං දැක්කන් වෙන්නේ නැහැ කිව්වේ. මං දැක්කන් වෙන්නේ නැහැ කිව්වේ. හරි හරි. යාරෝ එතන කිව්වේ. ඉතා කරබලවන. මීහා කරනවා මං දැක්කන් වෙන්නේ නැහැ කිව්වේ. එමෙතිතුමා ඉන්නවද? ඇමතිතුමා ගෙදර නෑනේ. අද මහජන දවස නෙවෙයිනේ. ඒ වුණාට මට අද එන්න කියලා කිව්වනේ. ඇමතිතුමා අඳුරනවද? අපෝ මං හොඳට අඳුරනවා. මොකටද ඇමතිතුමා එන්න කිව්වේ? පෞද්ගලික වැඩකට. පෞද්ගලික වැඩක් කිව්වේ කාගේ පෞද්ගලික වැඩකටද? මගේ. හේ දෙයනේ. මං ඉතින් වෙන කාගේවත් වැඩකට එනවයි. මොකද්ද නම? ලක්ෂ්මී. ලක්ෂ්මී. බහිනව එළියට. ආව මෙතන ඇමතුමාව රවට්ට ගන්න. මේ මම මෙතනට ආවේ ඔයව හම්බ වෙන්න නෙවෙයි. ඒක තමයි මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ. කරුණාකරලා බහිනව එළියට. යකෝ මේක හරි වැඩක් නේ. අපි ඇමතිතුමාට ඡන්දෙට බහැලා වැඩක් කළා. ඇමතිතුමාට ඡන්දෙත් දීලා ගෑනුන්ගෙන් බැනුනුත් තාන්න. මම බලන්නම්කෝ අනිත් එක්කෙනා ඉන්නවද කියලා. බලනවා. යනවා මෙතනින්. සාජන් මහත්තයා ආපු එක බොහොම හොඳයි. බොහොම හොඳයි. අපිට මේ බේරලා යන්න විදිහක් නැතුවයි හිටියේ. අඳුරනවනේ මාව. මම ඇමති සිරිතිලක. මම ඇමති තිලක සිරි. නන් දෙකක් පිස්සු නන් දෙකක් නේද? අපි දැන් පැමිණිලි කරනවා අපිව මෙහි බලෙන් රඳවන් ඉන්නවා කියලා. ලියා ගන්නවා කරුණාකරලා. දැන් ඔය කොහේ ඉඳලාද ආවේ? ඇයි අපි කීවේ? කොළඹ නිල නිවාසවල ඉඳලානේ ආවේ. කරුණාකරලා අපේ බිරින්දෑවරුන්ට දන්වන්න අපි මෙහි අවතන් වෙලා ඉන්නවා කියලා. සාජන් මහත්තයෝ මෙතෙන්ට පිස්සෙක් ආපුවාම නම මොකද්ද ගම කොහෙද කින්ද මන්ද කියලා අහන්නේ මෙතෙන්ට එන පිස්සෝ කවුරුත් එකයි මට මං ඉතින් පින්තකා වෙදකම් කරනවා අසං කරන්න පුළුවන්ද? ඔන්න මල් ලියපු දේ අහගන්න. මුද්දරගම පිස්සු වේද ගෙදරට පැමිණි නම ගම කීමට නොහැකි තරම් පිස්සු ඇති බුද්ධලයන් දෙදෙනෙක් Taman ඇමතිවරු බව කියති. කතා බහ කරන විලාසයෙන් ඔවුන්ට දරුණු ආකාරයේ පිස්සුවක් ඇති බව පෙනේ. පරීක්ෂා කර සටහන් කළේ සාජන් තුඹගොල්ල. අපසල පිස්සුද ඔය? අපි දැන් ඇමතිවරු ගිහින් කියනවා පොලිසියට. හරි අත්සන් නොකලාට කමක් නැහැ. මොකද මේ අකුරු ශාස්ත්‍රයේ දන්නේ නැති වෙන්නේ. මේ බෙද මහත්තයා මෙතන අත්සන් කරන්නු. බලන්න ඇමතිතුමා මේ රටේ නීතිය බල්ලට ගිහිල්ලා පොලිසිය වලින් සත පහක වැඩක් නැහැ. සහතිකත් කාගේද වරද? තමසනේ. බෙද මහත්තයා 31 මිසක් මොලේ තියෙන මිනිහෙක් අපිට වැරදි කියන්නේ. ඔව්. සාජමාලි පොතේ ගාරේ. පරිස්සමෙන් හිටහන් ඈ. අපි එනකම්. ඕ 246. බරද? නෑ නම්බරේ. තෝ මම මාරු කරනවා. මං ලක්ෂ්මී. උඹ ගැන තමයි එහෙනම් මේ කතාව උනේ. උඹයි නෑ ලක්ෂ්මී මම වල්ල ගන්න කපි. හැබැයි කිව්වම ගෑණිට පිස්සුනේ. ඒ තමයි යන්න. අපිට පුළුවන් පොඩි පරීක්ෂණයක් කරන්න ඔයලා ගැන. ඒ කියන්නේ විධික්‍රමය පරීක්ෂණය දෙන්න නිරීක්ෂණය. ඕන පරීක්ෂණයක් කළා අර පිස්සු එදාට කියනවා අපි ඇමතිවරු කියලා. ඔව්. එහෙමනම් පොඩි කතාවක් දෙන්න. කතාවක් දෙන්න ඇමතිවරු නම් කතාවක් දෙන්න. සහෝදරවරුනි පසුගිය දූෂිත ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාප නිසා තමුන්නාන්සලා සියලු නාම පිස්සු වුණා. මේ පිස්සුව හරියට තේරුම් අරගෙන සෑම පිස්සෙක්ම මිනිසෙක් කරන්න අපි ක්‍රියා කරන බව මේ අවස්ථාවේදී අවධානය. Next you. මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්තුරුනි, සහෝදර සහෝදරවරුනි, හිතවතුනි, ඥාති මිත්‍ර කතාව කියන්නේ. ඔව් මේක අපේ කුමන්ත්‍රකාරින්ගේ වැඩක්. ඒක නිසා තමයි අපි මේ පිස්සන් කොටුවට එවුනේ. මම කියන්න ඕන මෙතන ඉන්න හැම පිස්සෙක්ම
හැම පිස්සෙක්ම වැරදි දේශපාලනය කරලා තියෙන බව මම අවධාරණයෙන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කිසිම සැකයක් නැහැ අයිෂලා ඇමතිවරු. අනේ නනර වෙද මහත්තයාට කියලා අපිව නිදහස් කරන්න අපි ඔයාට තව අයිෂලා කිසිව පොරොන්දුවක් මට දෙන්න එපා. මොකද අයිෂලා ඇමතිවරු දෙන පොරොන්දු හරියට අලි ගිල දියුල් වාගේ. බූරුවා ඒ කාමෝන් මාදේ තොට රප්පිට තද වෙගෙන එනවා. රාජෝන් මාදේගේ වනාහි සමම්පියන් මරාහු බලයට ඒවල තත්ත්වෙන් උන්මත්තක තත්ත්වය. මොකද දින ගුරුනාන්සේ? ડોක්ටර් මම අර දෙන්නගෙන සියුම් පරීක්ෂණයක් කළා. බට මට අහුන්නේ ඒගොල්ලෝ පිස්සෝ කියලා. ඒගොල්ලෝ ඇමතිවරු. කොහොමද? තනින් තන ගිහිල්ලා ජහජරාව කාලා ආයි වැඩි කරගත්තා නේද? ඔය ඇහැකුත් රතු වෙලා. කෑනේ ජරාව. දැන් කොහෙද ඔය දෙන්න ගිහිල්ලා තියෙන්නේ? රාජ මහා මාත්‍යාදීන් විඳින සැප සම්පත් විඳින තැනකට තමයි දෙන්න ගිහිල්ලා තියෙන්නේ. අපි කොහොමද මෙතනින් ගැලවෙන්නේ කියනවාකෝ. දැන් කවද්ද එන්නේ? එන්නේ හිතක් ඇත්තෙම නැද්ද? දැන් මේ පැත්තේ වැඩිපුරම ඉන්න ෆාමර්ස්ලා. මොකද? ගොවියෝ. ඉතින් අයිෂලාට තියෙන්නේ ගොවියෝ විතර අඳගෙන හිමීසරේ එස්කේප් වෙන්න. ඒත් නාවොත් අඬා ඉන්නේ නැතුව නෝන්ලා දෙන්න ඔය ආසන සංවිධායකව බාරගන්න ඇමති ස්වාමියා නැතුණාම බිරිඳනේ ඒක සුදුස්සක්. අනේ අපට නම් ඇමතිකම් එපා. කොච්චර පිස්සුද කියනනම් කාඩ් එකකුත් ගහන්න. බලමු මෙයා. එයාත් හිතාගෙන ඇත්තේ ඇමති කෙනෙක් කියලාම තමයි. ඉතින් බීජී තිලකසිරි. එයාත් කැබිනට් තමයි. කිලුටු වෙලානේ. හොදලා දෙනවා. අල්ලි මාමයි අකුරට යන මේ ඌර කොහෙද මේ යන්නේ? අපි කුඹුරට යනවා හොරලා. කුඹුර? එතකොට මේ උදැල්ලා? දැල්ල ඉතින් කුඹුරට යනකොට උදැල්ල ගෙනියනවනේ. කුඹුර කොටලා වපුරන්න යන්නේ. මොකද නෑනේ? හරි. කොහේ කුඹුරද දැන් ඔය වපුරන්න යන්නේ? දැන්නේ කුඹුර. දැන්නේ කුඹුරු. ඒ කුඹුරු පැහිලා කපන්න විතරයි තියෙන්නේ. ඒකට තමයි අපි යන්නේ. මේ. මොකද සුද්ධාමි? මේගොල්ලෝ මේ කුඹුරු වපුරන්න යනවලු. මොකද හොරු දෙන්නේද? පිස්සු දෙන්නේද කොහෙද? මං හිතන්නේ වෙදකෙදරින් පැනලා යන පිස්සු දෙන්නේ. ඔයාලටයි පිස්සු. අපි ගොවියෝ. ගොවි මහතුරෝ. ගොවියෝ. එහෙනම් කියමුකෝ බලන්න වී කිලෝක මිල කීයද කියලා. 13.50 නේ. අපි නියම කරපු බිලනේ අපි. මුන් දෙන්නත් අර ඇමතිවරු කෙලින කෙප්ප කෙලින්නේ. 13.50ට කොහෙද ওই වී ගන්නෙ? අපේ වී දෙන්න රුපියල් 11ට. දෙන්න එපා. ඔව්. අපි ඈ? දෙන්නතු තමසක ඔලුවටද වී ටික තියාගෙන ඉන්නේ. අපි යන්න නේද? මේ. එහෙම යන්න දෙන්න බෑ. ඔහෙලා පිස්සෝ. ඔහෙලා මේ පැනලා යනවා. එහෙම කතා කරන්න එපා. ඒක වැරදි කතාවක්. වැරදි කතා කරන්න. ඔහෙලාගේ නම් කිව්වනම් නම් මම ටිකිරි බණ්ඩා. මේ රම්බණ්ඩා. රම්බණ්ඩයි ටිකිරි බණ්ඩයි. ඕයි. රම්බණ්ඩයි ටිකිරි බණ්ඩයි පහුගිය කාලේ කනේරුවට කාලා මලා. ඒ දන්නවනේ මරණ ගෙදරින්වත් තිබ්බනේ අපිට. මේ කතාපාතා මේ බොරු ඕන්නේ ආපහු යන් වෙදකෙදෙට්ට. මගේ නමේ තව කියලා රුවන් බණ්ඩාර කියලා. රුවන් බණ්ඩාරේ රම් බණ්ඩාරේ ගල් බණ්ඩාරේ යන්. තලු ගන්න බා. ආ පොඩ්ඩේ පියුණ ඇහිල්ල. ගුරාලා. කල්ලා කොහෙද? එහෙට පිස්සු දෙන්නෙක් නේද? පිස්සු ගුරාලා. ගොවියත් වගේ වහුන් වෙලා. මොනවා හරි ආණ්ඩුවේ වැඩක් කරපු දෙන්නෙක්. පේන්නේ නැද්ද ඇඟේ තියෙන සෝමාරි ගතිය? අනේ යන්න මාත්‍යා යන්න. වෙදාත්තු නම් කියන්නේ මොලේ පොඩ්ඩ නැත්නම් ඇඟ පොඩ්ඩ යෝද වෙනවා කියලා. මේ ගොයන් කපන කාලෙද වී වපුරන කාලෙද කියලාවත් දන්නේ නැහැ. ඒකෙනුයි අපි දැනගත්තේ පිස්සෝ කියලා. ගන්න මේ තියෙන්නේ. මොකද මේ? යා. සන්දේනි මතුවෙන දොඳ කීනේ ප්‍රීති ජීවිතේ ගලා ඒ තුල කීනේ ප්‍රීති ජීවිතේ
तो पागल है दिल दीवाना है दिल तो पागल है दिल दीवाना है ඔපිනියන් එකක්. ඒ කිව්වේ? ඒක උපදේශයක්. ඒක අපිට පැනලා යන්නද? ඔව්. මට මේ මන්ත්‍රීතුමාට ඔපිනියන් දීලාම කාට හරි ඔපිනියන් දෙනකම් මේ පිස්සු වගේ. ඒ කියන්නේ දැන් අපිට ආයෙත් අර ගොවිය වගේ පැනලා යන්න කියලා කියන්නේ. no. මේ පාමස්ලා වගේම they are out of half beggars. ඒ කිව්වේ? ඒ කියන්නේ මේ බාගෙට මෙහිඟන්නෝ. ඒ කවුද ඒ වගේ කට්ටිය? ඒ කියන්නේ ගුරුවරු, ලිපිකරු, පියන් කට්ටිය. ඒ අදහස නරක නෑ වගේ. අපිට කියන්න කරුණාකරලා ඒගොල්ලෝ අඳින්නේ පණ කොහොමද? අඳින්න ඉතින් සමහරව කලසං අඳින හිඟන්න ඉන්නවා. සමහරව ඉන්නවා කලසං අඳලා ටයි දාන කට්ටිය. හැබැයි ඉතින් ගමන් යදින්න නම් වැරහැලා දෙන්න ඕනේ. මේ වැඩේ නම් මරු. අපි හෙට උදේ try කරමු මේ වැඩේ. හරියට හරි. සාජන් මේ තියෙන දේවල් වල හැටියට මේවා ඇමතුමල්ලායි කියලා කිසිම සැකයක් නෑ. සමුන් දැක්කද ඇමතුමල්ලා ගඟට පයිලා? නෑ මං එනකොට පැනලා ඉවරයි. තමා කොහොමද කියන්නේ අමතුරු ගඟට පැන්නයි කියලා? මේ ඒ පැනපු තැන ලොකු දිය බුබුලු තිබුණා. හොඳට හිතලා බලලා කතා කරනවා. කවුරු හරි ඇමතුමල්ලා ගඟට තල්ලු කළාද? මං නම් තල්ලු කළේ නෑ සර්. එතකොට අපි කොහොමද මේ බොඩිස් දෙක හොයාගන්නේ? මං හිතන්නේ ගඟේ දිය යටින් මූදටම යන්නේ නැති සර්. උන්නහැල හරි බරයිනේ. ලේසියෙන් උඩට මතුවෙන්නේ නෑ. ඒක හොඳ ටෙක්නිකල් පොයින්ට් එකක්. කවුද මේ ඇමතුමල්ලා? නම් දෙකම එක වගේ. සාජන්ට මතකද? ඇමතුවරු ඉන්න ගානේ හැටියට කොහොම මතක තියාගන්නද? ඒ කිලට අමතුරු බෑන්. කොහොමද වාගේ ඉන්නේ? මෙතන දුන්නනේ. කොහොමද? වැඩක් නෑ. දැන් ඉතින් ඇමතිවරු කියලා ඔප්පු ගන්න තුන සාධකෙන් නැතිලා ගියා ඉන්නේ මට නිකන් ඔළුව අවුල් වෙගෙන එනවා වගේ. මේ මෙතන තියෙන සමහර පිස්සු බෝ වෙනවද කොහෙද? බෝ වෙනව? ඔව්. අප්පා කිව්වම ඇත්තමයි මහත්තයෝ මේ මට නිකන් මගේ ඔළුව නිකන් කැරගෙනවා වගේ ගතියක් එනවනේ. මේ කාමෝත්පාදයේද දන්නේ නැහැ. ඒකනේ තමුන්නාන්සේලා ඒ කාලේ නම් තුණානේ. මගුලක් කතා කරනවා. මේ මොකද දැන් කරන්නේ? දැන් හිඟන්නෝ වගේ හරි කමන්නේ වෙස් වලාගෙන මෙතනින් පැනගමු. හොයනවා වැරහෙලි ටිකක්. මම දෙන්නටම කිව්වනේ නැති වෙනවා කියලා. ඒත් මගේ අනාවතියක් කවදාවත් හරි ගිහිල්ලා නැහැ. අපේ එතකොට ඔයා කියන්නේ ඒගොල්ලෝ කරගෙන ගිය දේශපාලන කටයුතු අපි කරගමු කියලාද? නැතු ඒකනේ අපේ ජාතික ප්‍රතිපත්තිය. දේශපාලනය කරපු ස්වාමි පුරුෂයා නැති වුණාට පස්සේ භාර්යාවට තමයි ඒ තැන හිමි වෙන්නේ. ඒකත් ඇත්ත. නංගි අපි අද ඉඳන්ම ඔය ෂෝකය අමතක කරලා දාලා අනිත් කාන්තාවන්ටත් ආදර්ශයක් වෙන විදිහට වැඩ කරමු. අනේ බලන්නකෝ ලේකම්තුමා අපිට සිද්ධ වෙච්ච දේ. අනේ අපි ඉන්නකින්වත් ඉක්මනට අපිට මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා. ඒකනේ. පක්ෂ ලේකම්වරයා හැටියට මම ආවේ කාරණා දෙකකට. පළවෙනි එක තමයි අපේ පක්ෂයේ ඉහළම තලයේ සිට පහළම තලයේ දක්වා අපි සෑම කෙනෙකුගේම ශෝකේ ප්‍රකාශ කිරීම. දෙවෙනි කාරණේ තමයි අපේ විධායක කමිටුවෙන් මට කිව්වා ඕගොල්ලෝ ආසන සංවිධායක තනතුරු බාර ගන්න කැමතිද නැද්ද කියන එක දැනගෙන ඉන්න කියලා. අනේ ඉතින් අපිට අපේ ස්වාමි පුරුෂයෝ නැති වුණාට පස්සේ වෙන මොනවා තිබුණත් මොකටද? එහෙමනම් ආසන සංවිධායක තනතුරු බාර ගන්නට කැමැත්තක් නැහෙනි. අනේ කමක් නැද්ද මන්ද? සූටික ගඟ ළඟනේ. කුමහත්යත් අද ගඟට ඇවිත් කවදාවත් නැතුව. දේවාලේ ළිඳ හිඳිලා උන්නේ නැහැ. අර ඇමතිවරු දෙන්න පැන්නට පස්සේ සමහර යාම වෙලාවල් වල මෙතන හොල්මන් තියෙනවා. මුන්න දැක්කද? එහෙනම් හොල්මන්? නෑ.
මහත්තයා අම්මා නියුමෝනියා හැදෙලා මරුණා තාත්තා කොස් ගෑම් වැටුණා අයියා ගෑස් දෙකට දෙබරෙක් කනලා පොට්ට වෙලායි තියෙන්නේ මමයි නංගි විතරයි ඉන්නේ අපි දෙන්නට ඉස්කෝලේ යන්න කීයක් කරේ